ඔය ෆෝන් වලට තියෙන්නේ මේ බෑක් කවර්ස් තියෙන්නේ සාමාන්‍ය විනිවිද පේන ඒවා තියෙනවා නේද? ඒවා දෙනවා සිලිකන් කවර්ස් කියලා ඒවත් අහලත් ඇති. ඒවට සමහරවිට එහෙම වචනකුත් පාවිච්චි කරා. හරි. ඔය බෑක් කවර් එකක් ගත්තාම දැන් විනිවිද පේන එකක් බලන්නකෝ. ඒවා හැදලා තියෙන්නේ සිලිකන් වලින්. සිලිකන් පාවිච්චි කරලා හදාගන්න බහුව අවයවික જાතියකින් තමයි ඔය බෑක් කවර්ස් හැදිලා තියෙන්නේ. බෑක් කවර්ස් හදලා තියෙන්නේ. බෑක් කවර්ස් හැදිලා නෑනේ. හදනවා මිනිස්සු කාබනික බහුව අවයවිකයක් ඒක. ඒ කියන්නේ සිලිකන් වලින් හදන දැන් කාබන්ලා සම්බන්ධ වෙන බහුව අවයවික සාමාන්‍යයෙන් කාබනික බහුව අවයවිකයනේ. ගොඩක් වෙලාවට ලෝකේ ඒවා තමයි තියෙන්නේ. ඔය සිලිකන්ගෙන් එහෙම අකාබනික බහුව අවයවික හදන්න පුළුවන්. ඉතින් ඔය බෑක් කවර් එකක් හැදිලා තියෙන්නේ ඒ වගේ තමයි. දැන් ඔය බෑක් කවර් එකක් සාමාන්‍යයෙන් දැන් විනිවිද පේන එකක් කියන්නකෝ. අරගෙන ටික දවසක් යද්දි මොනව වෙනවද? කහ පාට වෙනවා. ගන්නකොට කඩේ එක දිවුරලා පොරොන්දු වෙනවා. නෑ මේක නම් කහ පාට වෙන්නේම නෑ. මේක නම් සුපිරි එකක් කියලා. කොහොම කිව්වත් කහ පාට වෙනවා. හරි. මොනවා කියලා දුන්නත් කොච්චර ගානකට මේක හොඳ මේක අරක 600 ඒක ටික දවසකින් කහ පාට වෙනවා. මේක 1000යි මේක කහ පාට වෙන්නේ නෑ කියනවා. ලොයිත් කහ පාට වෙනවා. හරි. ඕන එකක් කහ පාට වෙනවා. කියන්නේ සිලිකන් කවරයක් නම් අනිවාර්යෙන් කහ පාට වෙනවා. හේතුව ඒ සිලිකන්ගේ බහුව අවයවිකේ කහ පාටයි ළමයි. මේක කහ පාට තමයි හරි පාට. ඒතර එහෙනම් ගන්නකොට විනිවිද පේන්නේ. ගන්නකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කලරින්ග්ස් දාලා ඒක පොඩ්ඩක් කහ පාට පේන්නේ නැති ඔය නිලක් තියෙන නිල් පාටක් නිලුත් නෙවෙයි දම් වලට හුරු නිල් පාටක් තියෙන ඕක කලවම් කරාම ඒ කහ පාට ගතිය පේන්නේ නැති වෙනවා. අර සමහර බැක්කවර ඕක වැඩි වෙලා නිකන් දම් පාටට තියෙන එක. තද දම් පාට ගන්නකොට පොඩි නිල් පාටකුත් පේනවා ඒකේ. ඒ වෙලාව තියෙන අර කලරින්ග් එක ටිකක් ඕනට වඩා වැඩි පුරොත් ගිහිල්ලා. හරි. එතකොට ඕක ඔය කලරින් එක අපි දාන එක ටික කාලයක් යද්දී UV කිරණ වලට නැත්නම් තාපයට එහෙම වියෝජනය වෙලා කැඩිලා යනවා. ඒතොර ඒ නිල් පාට නැති වෙනවා. ඊට ටික කාලයක්දී නිල් පාට එක ගියාම සිලිකන් වල ඔරිජිනල් පාට එනවා කහ පාට. හරි. එහෙම තමයි වෙන්නේ. ඒතොර දැන් ෆෝන් ඉතින් UV කිරණ වලට එහෙම නිරාවරණය වෙනවා. අඩු යව්වට ෆෝන් එක තියාගෙන එහෙම යන්නේ නැහනේ. අර ෆෝන් එකක් පාවිච්චි කරනකොට රත් වෙනවනේ ගොඩක් වෙලාවට.